ආයුබෝවන්. මම දැන් ඉන්නේ මීට සති කිහිපයකට කලින් දිනපතා දුම්රිය වාර රාශියක් ගමන් කරන ප්‍රධාන දුම්රිය මාර්ගයක. අර ඈතින් පේන්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානය. එතකොට මේ උඩරට දුම්රිය මාර්ගය තමයි මේ වෙලාවේ මම ඉන්නේ. නමුත් අද වන විට මේ දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ගමනාගමනය වෙන්නේ නැහැ. ඔබ දන්නවා පසුගිය සති කිහිපය පුරාවට ලංකාවේ සිදු වූ ටිට්‍රා සුළුකුණාටු නිසා සිදුවෙච්ච ආපදා නිසා දුම්රිය මාර්ග බොහොමයක් විනාශයට පත් වුණා. ඔබට මතක ඇති අපේ කලින් වීඩියෝ එකත් රඹුක්කන සිට බලන දක්වා කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගයට වෙච්ච හානි අපි ඔබට පැහැදිලි කරා. ඉතින් හිතුමතේ අපි අද ලෑස්ති වෙන්නේ මේ ටිට්‍රා සුළුකුණාටුව නිසා පේරාදෙණිය දුම්රිය ස්ථානය සහ මහනුවර දුම්රිය ස්ථානය අසර තියෙන ඔබ කවුරුත් දන්න සුවිශේෂී වූ පාලමකට සිද්ධ වෙච්ච විනාශය ගැන ඔබට කියන්න. එතන අපි බලමු මොකද්ද මේ විනාශය කියලා. හරි. ඉතින් ඔබට දැන් මේ පැත්තෙන් පේන්නේ මම ඒ කිව්ව පාලම. මේ තමයි කවුරුත් දන්න පේරාදෙණිය කළු පාලම. එහෙමත් නැත්නම් යකා පාලම. ඉතින් මේ පාලමේ ඉතිහාසය ගැන කතා කරපුවාම බ්‍රිතාන්‍ය යටත් සමයේ මේ උඩරට දුම්රිය මාර්ගය ඉදි කරද්දී මහවැලිගඟ හරහා තරණය කිරීමට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට පාලමක් සදන්න වුණා. ඉතින් එලෙස නිර්මාණය වුණු පාලම තමයි ඔබට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ තාක්ෂණයෙන් යොදාගෙන සුවිශේෂී වූ තාක්ෂණයක් යොදාගෙන නිර්මාණය කරපු පාලමක් තමයි මේ යකා පාලම අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ කළු පාලමට මේ නම හැදිලා තියෙන්නේ මේ කළු පාලමේ පවතින අඳුරු ස්වභාවය සහ අద్භූත ස්වභාවය හින්දා. ඉතින් මිනිසුන් අතර ජනප්‍රවාදයක් පවතිනවා මේ කළු පාලමේ රාත්‍රියේ ගමන් කරන එක එච්චර හරි නැහැ කියලා. මොකද අභිරහස් ස්වභාවයක් තමයි අద్භූත ස්වභාවයක් තමයි මේ කළු පාලමේ තිබෙන්නේ. ඒ නිසා තමයි ඒ අద్භූත සහ අඳුරු ගති නිසා තමයි කළු පාලමට කළු පාලම කියලා නම හැදිලා තියෙන්නේ. හරිද? මම දැන් ඉන්නේ ඒ යකා පාලම මත. එහෙමත් නැත්නම් කළු පාලම මත. මේ කළු පාලම බ්‍රිතාන්‍ය සමයේ ඉදි වුණත් වර්ෂ 1947 මේ පාලමට පහලින් ගලා යන මහබිලියන්ගේ පිටාර ගැලීමක් නිසා වර්ෂ 1947 දී කළු පාලම විනාශයට පත් වෙනවා. නමුත් පසු කාලීනව ප්‍රතිසංස්කරණය කරන්න යෙදෙනවා මේ කළු පාලම. ඉන් අනතුරුව මෑත ඉතිහාසයේ මෑත කාලේ ලංකාවේ සිදුවෙච්ච දිට්වා සුළුකුණාටුව නිසා දිට්වා ආපදාව නිසා මහබිලිගඟ පිටාර ගැලීම නිසා මේ කළු පාලමට දැවැන්ත හානියක් සිද්ධ වෙනවා. විශේෂම කිව්වොත් කළු පාලම අංශක 7ක් පමණ ඇලවෙනවා. විශේෂම මේ පාලම ආධාරක 3ක් මත තමයි රඳා පවතින්නේ. මේ මහවැලිගඟ පිටාර ගැලීම නිසා මෑත කාලයේ සිද්ධ වෙච්ච ආපදාව නිසා මේ පාලම අංශක 7ක් එහාට ඇලවෙනවා. ඉතින් ඔබට ඒ ඇලවෙච්ච ආකාරය අර විදිහට බලා ගන්නට පුළුවන්. මේ කළු පාලමත් එක්ක පේරාදෙණිය සරසවිය තියෙන්නේ හරි අපූර්ව බැඳීමක්. ඉතින් ඔබ අහලත් ඇති පේරාදෙණිය සරසවියේ සිසුන් කිහිප දෙනෙක්ම මේ කළු පාලමෙන් පැනලා සියදිවි නසා ගත්තා. ඒ සමහර සිදුවීම් අදටත් අභිරහසයි. ඉතින් මේ කළු පාලමේ ගාව සිද්ධ වෙච්ච ඒ සිදුවීම් අදටත් අභිරහසක් විදියට සැඟවෙලා තියෙනවා. ඉතින් කළු පාලම පේරාදෙණිය සරසවියත් එක්ක එවන් වූ බැඳීමකුත් හිමිකම් කියන තැනක් තමයි මේ කළු පාලම කියන්නේ. ඒ වගේම පේරාදෙණිය සරසවියේ පෙම්වතුන්ගේ පාරාදීසයක් බවටත් මේ කළු පාලම පත් වෙලා තියෙනවා. ඉතින් එහෙව් ස්ථානයක් තමයි අද මේ විදිහට මේ දිට්වා සුළුකුණාටුව නිසා මේ විදිහට විනාශ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට විනාශ වෙච්ච කළු පාලම යලිත් අලුත් වැඩියා කරලා ඉදි කරනු වස් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් මේ වෙද්දි වැඩ ආරම්භ කළා තියෙනවා. ඉතින් ඔවුන්ගේ අදහස නම් වන්නේ මේ කළු පාලම වෙනුවට ද්විත්ව දුම්රිය මාර්ගයක් මේ හරහා ඉදි කරන්නට එහි මූලික නිරීක්ෂණ කටයුතුත් මේ වෙද්දි
සිදුවීම් පවතිනවා. අපි හිතනවා ඉක්මනින්ම ඒ දුම්රිය මාර්ගයේ ඉදි වෙලා පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ගමනාගමනය ආරම්භ වෙයි කියලා. ඉතින් මේ ඉදිකිරීම කටයුතු තමයි ඔබට ඔය පහලින් බලා ගන්නට පුළුවන්. මේ වෙද්දි දුම්රිය සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් කඩිනමින් මේ ඉදිකිරීම සඳහා සොයා බලමින් සිටින ආකාරය ඔබට පහලින් බලා ගන්නට පුළුවන්. ඉතින් කළුපාලමේ අර බෑද පැත්තෙන් ඔයාලට කඳු පන්තියක් පේනවා ඇති. ඒ තමයි සුන්දර හන්තාන කඳු වැටිය තමයි ඔයාලට ඈතින් පේන්නේ. ඉතින් සුන්දර හන්තාන කඳු වැටිය පේන සුන්දර ප්‍රදේශය තමයි මේ කළුපාලම පිහිටලා තියෙන්නේ. නමුත් ඉතින් අවාසනාවකට දිට්ඨා සුළුකුණාටුව නිසා මේ කළුපාලම මේ විදිහට අංශක 7ක් ඇලවිලා විනාශභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් දිට්ඨා සුළුකුණාටුව කියන්නේ මේ ලංකාවට එසේ මෙසේ හානියක් සිද්ධ කරපු සුළුකුණාටුවක් නන් නෙවෙයි. අපිට හිතා ගන්නවත් බැරි ආපදා රාශියක් සිද්ධ කරපු සුළුකුණාටුව තමයි මේ දිට්ඨා සුළුකුණාටුව කියන්නේ. ඒ සිදුවිච්ච බරපතලම හානිය තමයි ඔබට මේ බලා ගන්න පුළුවන් කළුපාලමට වෙච්ච හානිය. ඉතින් මහවැලි ගංකොමලියේ රුදුරු බව උපරිමයෙන් පේන අවස්ථාවක් තමයි මේ කළුපාලමට වෙච්ච හානිය. ඉතින් අපි යන් පල්ලට ගිහින් බලමු කළුපාලමට කොයි වගේ හානියක්ද සිද්ධ වෙලා තියෙන්නේ. පල්ලෙන් පේන ආකාරය බලන්න. යන් අපි ඉතින් මේ කළුපාලම ප්‍රධාන ආධාරක තුනකින් තමයි සවි වෙලා තියෙන්නේ. ඉතින් ඔබට මේ විදිහට තමයි මේ ආධාරක තුන බලා ගන්න පුළුවන්. එතකොට පැවති ගම් වතුර සහ මේ මහවැලි ගඟේ ගිය දැඩි ජලපහරවල් නිසා කළුපාලමේ මැද තියෙන ආධාරකේ තමයි අංශක 7ක් ඇලවෙලා මේ කළුපාලමට මේ විදිහට හානිය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබට අර විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ සිද්ධ වෙච්ච හානිය තමයි අර මැද කණුව මැද ආධාරකය ඇලවීම නිසා තමයි කළුපාලමට ඒ බරපතල හානිය සිද්ධ වුණේ. ඉතින් දැන් නම් පහලින් මහවැලි ගංකොමලිය නිසුමලේ ගලාගෙන ගියත් එදා මේ මහවැලි ගංකොමලිය කළුපාලමේ ආධාරකයට වඩා ඉහළින් ගම් වතුර තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඒතර හිතන්නකෝ මීටර් 30ක විතර ඉහළින් තමයි මේ ගම් වතුර තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පේනවා එදා අද මේ විදිහට යනවා නම් එදා කොයිතරම් වතුරක් මේ කළුපාලමේ යන්න ඇද්ද. ඉතින් ඉහළ මධ්‍යම කඳුකරට ඇති වෙච්ච අධික වර්ෂාපතනයත් එක්ක තමයි මේ විදිහට කළුපාලම හරහා මෙතන වතුර ප්‍රමාණය ගියේ. ඒ නිසාමයි කළුපාලමට මේ විදිහට හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. ඔබට අර පහලින් පේන්නේ මේ විනාශයට පත් වුණු කළුපාලම යලි අලුත් වැඩියා කරනවස් මූලික කටයුතු සිද්ධ කරන දුම්රිය සේවකයන් තමයි ඔවුන් දැඩි පරිශ්‍රමයක් යොදනවා මේ කළුපාලම නැවත ඉදිකිරීම සඳහා. ඉතින් මෙහි නිරීක්ෂණ කටයුතු තමයි අර විදිහට ජීවිතයට පවා අවදානමත් තියාගැනීමෙන් ඔවුන් අර නිරීක්ෂණය සිද්ධ කරන්නේ. ඉතින් පේරාදෙණිය කළුපාලමට වෙච්ච ඒ රුදුරු විපත ගැන ඔබට තොරතුරු අරන් ආව හිතුමත අපි වීඩියෝ එකෙන් සමුගන්නට තමයි අපි සූදානම් වන්නේ. ඉතින් හිතුමතේ අපි ප්‍රාර්ථනා කරන්නේ ඉක්මනින්ම මේ කළුපාලම ඉදි කරලා දුම්රිය ගමනාගමනයට පත් කරන්නට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හැකියාවක් ලැබේවා. ආයේ මේ වගේ විපත් වෙන්න එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.